හැම දෙයකම ගණන් ආස උසට යන කාලයක නොමිලේම අහසින් බිමට වැටෙන හිරුවෙලියෙන් මුදල් උපයන්න ප්‍රමාද වෙන්න එපා. වසර 20ක් දක්වා එක දිගට මුදල් ලැබෙන සුපිරිම ආයෝජනයකට අදම අත තියන්න. වැඩි විස්තර සඳහා පිවිසන්න www.suntechsolarenergysolutions.com අමතන්න 071 985 66 99 Suntech Solar Energy Solutions. සිලෝන් නාමේ අන්තර්ජාතික තලයට ගෙන යන සිලෝන් ප්‍රයිඩ් සමග එකතු වන ඔබ සියලු දෙනාටම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැතිනම් පහලින් තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා දකුණු පසින් තියෙන බෙල් අයිකන් එක ක්ලික් කිරීමෙන් අපේ අලුත්ම වීඩියෝ ඔබට පහසුවෙන් ලබා ගන්න පුළුවන්. අද අපි මේ ඉදිරිපත් කරන වීඩියෝ අයත් වෙන්නේ ලෙඩ රෝග සම්බන්ධව ඉදිරිපත් කරන වීඩියෝ කොටසට. ඒ යටතේ අපි මීට පෙර වැදගත් කරුණු කීපයක්ම ඉදිරිපත් කළා. අද මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ ගොඩ දෙනෙකුට ගැටලුවක් වෙලා තියෙන ආතරයිටිස් රෝගය ගැන. ආතරයිටිස් කියන්නේ සිරුරේ මැණික් කටුව, අත් සහ පාදවල සන්ධි වැනි සන්ධිවල තද ගතිය. වේදනාව, ඉදිමීම, උණුසුම සහ රතු පැහැය ඇති කරන්නා වූ රෝගී තත්ත්වයක්. මේ ඔබේ ජීවන රටාවට ඉතා පීඩා ගෙන දෙන රෝගයක්. මේක ඇති වෙන්නේ ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ඔබේ සන්ධි ආශ්‍රිත සෛලවලට පහර දීමේ ප්‍රතිඵලයක් ලෙසයි. බලපෑමට ලක් වූ සන්ධිවලට හානි සිදුවීමට, වැරදි ලෙස සැකසීමට හා විකෘතිතා ඇතිවීම පවා විය හැකියි. සමහර වෙලාවට සිදුවන හානිය සන්ධිවලට පමණක් සීමා වෙන්නේ නැහැ. ඒක කාටිලේජ අස්ථි හා පටකවලටද බලපානවා. ඔබගේ හදවත, වෙනහළු හෝ ඇස්වැනි අවයවවලට පවා ගැටලු ඇති විය හැකියි. මේ රෝගය සඳහා බටහිර ප්‍රතිකාර, ආයුර්වේද ප්‍රතිකාර හෝ බෞද්ධ චිකිත්සාව කළ හැකි අතර සමහර අවස්ථාවලදී ශල්‍ය කර්ම පවා අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් මූලික අවස්ථාවේදී හෝ එම ප්‍රතිකාර ක්‍රමයක් කෙරෙන අතරතුර ඔබට නිවසේදී අපි මේ කියන දේවල් උත්සාහ කරලා බලන්න පුළුවන්. ඒ විස්තරයට යන්න කලින් නැවතත් පොඩි මතක් කිරීමක් කරනවා. සමාජයේ වැදගත් තොරතුරු ලබා දෙන අපේ channel එක subscribe කරන්න වගේම මේ වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. හොඳයි. අපි ආයෙත් අපේ කතාවට එමු. අදාළ වේදනාකාරී ස්ථානයේ රත් කිරීම උණුසුම මගින් ඔබේ මාංශ පේශි ලිහිල් කරන අතර වේදනා ඉවසීම වැඩි කරයි. නිවසේදී ඔබට ප්‍රතිකාර කිරීම සඳහා ඔබට තාපය භාවිතා කළ හැකියි. මෙහිදී තෙතමනය සහිත තාපය මෙහි වියලි තාපයට වඩා හොඳින් ක්‍රියා කරනවා. ඒ නිසා තෙත් කරන ලද තුවායක් සුව පහසු උණුසුම් උෂ්ණත්වයකට උණුසුම් කරන්න. මේ සඳහා ස්ටීම එකක් භාවිතා කරන්න පුළුවන්. මෙම තෙත් රත් වූ තුවාය සන්ධිය මත ඔතා තබන්න. තුවා භාවිතා කිරීමට පෙර එය පිලිස්සුම් ඇති කරන තරම් උණුසුම් නොවන බවට වග බලා ගන්න. උණුසුම් ජලය සම්බාහනය ලබා දීමද වේදනාව අඩු කිරීම සඳහා භාවිතා කර හැකි ක්‍රමයක්. මේ සඳහා විශේෂිත ජල තටාක පවතින අතර නිවසේදී උණුසුම් ජලයේ ගිලී සිටීමෙන් ඔබේ බර උසුලන මාංශ පේශි ලිහිල් වේ. උණුසුම් ස්නානය මගින්ද තද ගතිය අඩු කරගත හැකි වෙනවා. ෆිෂ් ඔයිල් භාවිතය. මාළු තෙල් වල ප්‍රයෝජනවත් ඔමෙගා 3 මේද අම්ල අඩංගු වන අතර ආතරයිටිස් මර්ධනය කිරීමට යම් තරමකට මේවා උපකාරී වෙනවා. පරීක්ෂණ මගින් මාළු තෙල් අතිරේක ආහාරගත් පුද්ගලයන් උදේ තද ගතිය සහ වේදනාව අඩුවන බව සොයාගෙන තියෙනවා. නමුත් මේවා ගැනීමේදී වෛද්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් බවත් තරයේ සිතේ තබා ගන්න. ඉඟුරු භාවිතය. සන්ධි වේදනා සඳහා කෙරෙන ආයුර්වේද, ජපන් හා චීන ප්‍රතිකාර ක්‍රමවලදී ඉඟුරු ඉතා බහුල වශයෙන් භාවිතා කරනු ලබනවා. පරීක්ෂණ මගින් හෙළි වී ඇත්තේ ඉඟුරු පානය කිරීමෙන් ආතරයිටිස් හා සම්බන්ධ වේදනාව සහ ඉදිමීම ලිහිල් කළ හැකි බවයි. ඉඟුරු තේ සමග මිශ්‍රව දිනකට දෙවරක් පානය කිරීමත් කළ හැකියි. හරිත තේ, එහෙම නැත්නම් අපි හැමෝම දන්න green tea. හරිත තේවල අඩංගු EGCG නමින් හැඳින්වෙන රසායනිකය මගින් ආතරයිටිස් වල දක්නට ලැබෙන පටක විනාශ කිරීමත් දැවිල්ල සඳහා හේතුවන TAK1 නම් ප්‍රෝටීන නිෂ්පාදනය වළක්වාලීමේ හැකියාවත් පවතින බව පරීක්ෂණ මගින් පවා ඔප්පු වෙලා තියෙනවා. මේ නිසා දිනකට හරිත තේ කෝප්පයක් පානය සන්ධි ආශ්‍රිත වේදනා අඩු කිරීමට උදව් වෙනවා. කහ භාවිතය. කහ ඇන්ටි ඉන්ෆ්ලමේටරි ගුණ සඳහා හරිම ප්‍රසිද්ධයි. කහ සාම්ප්‍රදායිකව ඉන්දියාවේ සන්ධි ආශ්‍රිත රෝග සඳහා බහුලව භාවිතා කරලා තියෙනවා. ආතරයිටිස් රෝගීන්ට කහ ලබා දුන් විට
ඔවුන්ගේ තත්ත්වයේ සැලකිය යුතු දියුණුවක් පෙන්눔 කරනවා. ඒ වගේම සන්ධි ඉදිමීම සහ මුදු මොලොක් වීම වන බව පරීක්ෂණ මගින් හඳුනාගෙන තියෙනවා. ආයුර්වේද ප්‍රතිකාරවලදීද කහ බහුල වශයෙන් භාවිතා කරනවා. ඉතින් යාළුවනේ මේවා ඔබේ දිනපතා ආහාර වේලට එකතු කර ගැනීම ඉතාම ගුණදායකයි. දැන් මේ කියන්න යන කරුණ ගැන නම් ඔබ මීට පෙර අහලත් ඇති. වෛද්‍යවරු පවා අනුමත කරන ක්‍රමයක්. යෝග ව්‍යායාම. යෝග ශාරීරික ඉරියව් හුස්ම ගැනීමේ ව්‍යායාම සහ භාවනාව සමග ඒකාබද්ධව තමයි සිදු කරන්නේ. මේ ව්‍යායාම මගින් ආතරයිටිස් සඳහා විශේෂිත වූ සන්ධි ඉදිමීම සහ වේදනාව වැනි දේ ඍජුවම සුව කළ නොහැකි වුවත් ඇතැම් අවස්ථාවලදී සන්ධි ක්‍රියාකාරීත්වය ඉහළ දැමීම සඳහා ඉතාම වැදගත් වෙනවා. නමුත් මේ සඳහා නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්යම වෙනවා. ආයුර්වේද ප්‍රතිකාර සන්ධි ආශ්‍රිතව ඇතිවන ආතරයිටිස් තත්ත්ව සඳහා වඩා උචිතම ප්‍රතිකාර ක්‍රමයක් ලෙස මේක හඳුන්වන්න පුළුවන්. රෝගියාගේ රෝගී තත්ත්වය අනුව ඊට අදාළ ප්‍රතිකාර වෙනස් වෙනවා. එහිදී බාහිරව තෙල් ආලේපය, පොට්ටනි මගින් තැවීම හා පත්තු යෙදීම සිදු කරන අතර අභ්‍යන්තරව ඖෂධ යෙදීමද සිදු කරනවා. ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ තෝරා ගැනීමේදී සැලකිලිමත් වෙන්න කියන කරුණ පමණක් කියලා අපි මේ වීඩියෝ එක නතර කරන්නම්. අපි මේ ඉදිරිපත් කළ මේ තොරතුරු ඔබට හෝ ඔබගේ සමීප හිතවතෙකුට ගොඩක් උපකාර වේවි. ඒ නිසා කාට හරි දකින්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. අපේ මේ වීඩියෝ එක ඔබේ ජීවිතයට උපකාරයක් වුණා කියලා ඔබ හිතනවා නම් අපිට ස්තුතියි කියලා කියලාම ඔබේ නිරෝගීමත් ජීවිත ගමන පටන් ගන්න. ඒකට මේ වීඩියෝ එකට ලයික් එකක්, කමෙන්ට් එකක් දාලා සහයෝගය දෙන්න. මොකද ඔබේ දාන ලයික් කමෙන්ට් වලින් තමයි අපේ මේ වීඩියෝ එක වැඩි ප්‍රමාණයකට රීච් වෙන්නේ. ඒක තමයි ඔබෙන් අපිට ලැබෙන ලොකුම ස්තුතිය. අපි මේ විස්තර සියල්ලම උපුටා ගත්තේ ගෙත්මින වෙදමැදුර Facebook පිටුවෙන්. මෙවන් වූ වටිනා වීඩියෝ නැරඹීම සඳහා අපගේ channel එක subscribe කරන්න. ඒ වගේම ඔබගේ වටිනා අදහස්, යෝජනා මේ සම්බන්ධව ඔබට දැනගත යුතු කරුණු තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අපේ සිලෝන් ප්‍රයිඩ් Facebook පිටුවටත් ලයික් එකකුත් දාලා සහයෝගයක් දෙන්න. අපි නිරෝගිමත් ජාතියක් යලිත් ගොඩනගමු. තවත් මෙවැනිම වූ වටිනා වීඩියෝ එකකින් ළඟදීම මුණ ගැහෙමු. සුබ දවසක් හැමෝටම.